හැමෝටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. නැගෙනහිරින් ඉර පායලා ආයිමත් බටහිර අහසින් ඉර බැහැලා යන දවස් 4 අපි ගෙවාගෙන යන මේ ජීවිතේ හැම දවසක්ම හොඳම දවස් වෙන්නේ නෑනේ. ඔය ඉන්නේ අපේ රූබි මැනික. එයාව ගැට ගහලම තියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට. මොකද එයා අහල පහල ගෙවල් වලට දුවලා ඒ අයට කරදර කරනවා. ඒ ගියා මේ අය මෙහාට ගහනවත් එක්ක. අනේ අපිට ඒක බලන් ඉන්න බෑ. ඒකයි මෙයා ගැට ගහලා තියෙන්නේ. ඒ වුණාට අපි මෙයා රැට ලිහලා ගැට ගන්නවා. අපි මෙයාට ගොඩක් ආදරේ. මෙයාට කවුරුවත් ගහනවට අපි කැමති නෑ. ඔය මම කරන්න හදන්නේ මගේ රූබි මැනිකට දෙන්න බත් එක සූදානම් කරන්න හදන එක. අපි අපේ රූබි මැනිකව ගැට ගහලා ඉන්නේ හිතකින් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැතිකමට. ඔයාලා හිතයි අපි මහා නරක මිනිස්සු කියලානේ. අපි එහෙම නෑ. මගේ මහත්තයා උදේ වැඩට යද්දි කාලේ යන සුදුහාල් බත් එකක් උයලා ලිපෙන් බාගත්තා. ඒක දැන් ටිකක් නිමෙන්න තිව්වා. මොකද උණු උණුවේ කාලේ යන්න බෑනේ යාට බත්. සෝයා මිට් එකක් හින්දලා හදාගත්ත. සෝයා මිට් නම් කන්න හොඳ නෑ තමයි. හැමදාම කන්නේ ඉඳලා හිටලා කන්නේ. මිරිස් කුඩු ටිකක් යහමින් දාලා ගම් මිරිස් කුඩු ටිකක් එහෙම දාලා උඹල කඩ කුඩු ටිකක් එහෙම දාලා සරට පොල් සම්බෝලයක් හදාගත්ත. පොල් සම්බෝලත් ඉතින් රහයිනේ සුදුපත් එක්ක. දැන් ඉතින් බිත්තරේකුත් බෙදගත්තා. ඔයාලා හිතයි මොනවද මේ කන කෑම කියලා. අපි මේ හැමදාම කන සරල කෑම තමයි යන්නේ. අපි එහෙම ලොකු මිනිස්සු නෙවෙයිනේ. අපි අපේ කුසගින්නට බත් කනවා වගේම ලේන්නුන්ට කුරුල්ලන්ටත් කුසගින්න දැනෙනවනේ. එයාලටත් බත් දෙන්න තමයි මං ඔය බත් අනන්නේ. එයාලට ඉතින් කතා කරලා ඉල්ලන්න බෑනේ අනේ බඩගිනි වුණා කියලා. ලෞතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේටත් සීවලී මහරහතන් වහන්සේටත් ආහාර මල් පහන් පැන් සුවඳ දුම් ආදිය පූජා කරලා වන්දනාමාන කරලා මගේ ගෙදර අයට වගේ මාළ හැමෝටමත් ආශිර්වාද කළා. අහන්න අවශ්‍යතාවය අවංක නම් විමසීමෙන් වැඩ කරන නුවණ තියෙනවා නම් ධෛර්යවන්ත නම් ජයග්‍රහණයේදී ඉදිමෙන් නැත්නම් පරාජයේදී කඩා වැටෙන්නේ නැත්නම් ඔබට ඕනම අභියෝගයකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔහු අපායේ නොයයි. ඇසෙන දහමට අනුව හිත හදාගන්න පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරන්න. ඔබ වටා සිටින අය කුමක් කිව්වත් කුමක් සිතුවත් ඔබ ධර්මයේ හැසිරෙන එක නම් නවත්තන්න එපා. හිත පහදවාගෙන බණ අහනවා නම් ಜಾති ಜಾතිත් මිහිරි වචනම අහන්න ලැබෙනවා. සත්පුරුෂයින් හෝ අසත්පුරුෂයින්ගේ ඇසුර මත පැවැත්ම තීරණය කෙරේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මගේ වීඩියෝ බලාගෙන හිටියටයි මාව අහගෙන හිටියටයි ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුති කරනවා. ඔයාලා මට දෙන ආදරය වගේම මමත් ඔයාලට ගොඩක් ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය නවෝ.